විනාඩියක් අරගෙන බලන්න පුළුවන් නම් අදත් අපි සුපිරි ගානක් කතා කරන්න යන්නේ 2013 සාමාන්‍ය පෙළ විභාගෙට ඇවිල්ලා තියෙන. ඉතින් පුතේ මේ ගානේ අපෙන් අහන්නේ x වල අගය හොයන්න කියලා. ඉතින් මේකේ ප්‍රමේය තමයි ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන මේ බාහිර කෝණයේ විශාලත්වය එතනින් අභ්‍යන්තරයට ඇවිල්ලා බැලුවට පස්සේ හම්බෙන සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියලා ප්‍රමේයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඉතින් පුතේ මේ දෙන්නගේ එකතුව මෙන්න මේ අගේ හැදෙන්න ඕනේ. ඉතින් මෙතන 40යි නම් මෙතන කීයක් වෙන්න ඕනේද පුතේ මෙතන 100 වෙන්න. එහෙනම් මෙතන 60ක් වෙන්න ඕනේ. එහෙනම් x වලගේ අංශක 60යි කියලා අපිට බලපු ගමන් කියන්න පුළුවන්. ඉතින් මේ ගාන ටිකක් වාගෙන කන්න පුළුවන් ඕන නම් මෙයා 40යි නම් මෙයා හොයන්න පුළුවන් සරල රේඛාවන් මත බද්ධ කෝණ වලින් ගිහිලා 80යි කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වලින් ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රමේයන් මතක කෙනෙක් ඉන්නවා නම් තප්පර 10ක්වත් යන්නේ නැහැ මේ වගේ ගානක් හදන්න. එහෙනම් මේ වගේ තවත් සුපිරි ගානක් එක්ක ඊළඟ දවසේ හම්බෙමු.